සුබ දවසක් අයිබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා රමේෂ් and සුදේශ් vlogs YouTube channel එකට. ඉතින් ඔයාලට අද මම අරගෙන ආවේ අපේ ගමේ පන්සලේ කටින උත්සවය. මේ තමයි චීවරයේ තියලා තියෙන විදිය. ඉතින් බලන්න ගොඩක් ලස්සනයි. ගොඩක් ගෞරව කරලා තියෙනවා චීවරයට. ඉතින් ඒක තමයි බෞද්ධයෙකුට කරන්න තියෙන උතුම්ම සහ ලොකුම පින්කම. ඉතින් මේ පින්කමත් අපේ අතින් සිදු වුණා. ඇත්තටම දැන් හරිම සතුටින් ඉන්නේ මේ පින්කම අපිට කරන්න ලැබුණු එක නිසා. ඉතින් ඒ වගේම මේ පින්කම කරන්න අපිට මේනින් වහන්සේ තමයි පාර දුන්නේ. ඒ ලස්සනටම කරන්න කියලා. ඉතින් අපි ඒක ගොඩාක් ලස්සනට කරා කියලා හිතනවා. ඉතින් ඔයාලත් මේක බලලා ඔයාලටත් පින් අත් කරගන්න පුළුවන්. මොකද සමහර අයට කටින එකට අත වඳින්න වෙන්නෙත් නැති වෙන අවස්ථා තියෙනවනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ අවස්ථාවත් අපි ලබා දෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයාලා මේ වීඩියෝ එකෙන් ඒ කටින එකට වැඳපු නැති කෙනෙකුට කටින එකට වඳින්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ තමයි අපි සරසපු විදිය පන්සල. ඉතින් මේ හරිය කලවර වුණත් අපිට අවශ්‍ය වුණේ පහන් එළියෙන් තමයි මේ ටික මේ පන්සලට යනකම් පෙන්නන්න. මෙතන නම් වීඩියෝ එකේ නම් චුටක් කලවරයි වගේ වුණාට එතෙන්දී නම් මේක ඇත්තට මෙහෙම කලවරක් තිබුණේ නැහැ. පහන් එළියෙන් තමයි යන්න හදලා තිබුණේ. ඉතින් මං අහලා තියෙනවා මෙන්න සරසන එකත් ගොඩක් ලොකු පින්කමක් කියලා. ඉතින් මං හිතන්නේ මේ සරසපු දෑත් වලටත් ඒ පින් ඒ විදිහටම ලැබේවි කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න bell notification එක press කරන ගමන් all button එකක් දෙන්න කියලා. ඉතින් පේනව නේද ගොඩාක් මහන්සි මේ වැඩ කරන්න. නමුත් ගොඩාක් ලස්සනට කරා. ඒ පින්කම කරලා අවසානයේ ආයෙ පාරක් කරන්න හිතෙන තරමට ඒක හරි ලස්සනයි. ඒකට තව තවත් ආස හිතෙනවා. ඉතින් මේ පහන් වැටවල් හදන්න මේ බල්බ් දාන්න මේ හැම දෙයකටම ගොඩක් අය ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං කියලා මතක් කරනවා මේ වෙලාවේදී. ඉතින් මේ දැන් මෙතන මේ බුදුගෙට යන්න ආවාසිකේ ඉඳලා බුදුගෙට යන්නත් අලුතින්ම හදපු එකක් තමයි තියෙන්නේ. ඒකත් අපේ නංගි අම්මා තාත්තා අක්කලා අපි හැමෝම එකතු වෙලා තමයි මේක හැදුවේ. ඉතින් ඒකට උදව් උපකාර කරපු හැමෝටමත් ගොඩක් පිං කියනවා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම මේ තියෙන්නේ දැන් සත්බුදු හාමුදුරුවන්ගේ කුටි තියෙන ටික මේ ටිකෙත් හරිම ලස්සනට සරසලා තියෙනවා. පහන් වැටිය දාලා තියෙනවා. ඔයාලට පේනවනේ. ඉතින් මං අහලා තියෙනවා කටින පින්කමක් කරන්න කෙනෙකුට පිනක් තියෙන්න ඕනි කියලා. මං හිතනවා ඒ පින අපි කරගත්තා කියලා. ඒ පිනට මං ඔයාලවත් දායක කරගන්නවා. මෙන්න මේ විදිහට වීඩියෝ එක බලලා ඔයාලත් ඉතින් සාදු කියලා කියන්න. මොකද මේ තමයි අපිට කරන්න තියෙන ලොකුම පින්කම බෞද්ධයෙක් විදිහට. ඒ වගේම මේ වස්සාන කාලේ කියලානේ කියන්නේ මේ කාලේ ගොඩක් වහිනවා. ඉතින් ඒ දේවලුත් අමාරුවෙන් වුණත් ඒ දේවලුත් කරගෙන තමයි මේ විදිහට අපි කටින පින්කම කරන්නේ. ඒ පින්කම කරන්න කටින කාලෙට හැමෝම බෞද්ධ විදිහට මං හිතන්නේ හැමෝම හරිම ආසයි. කටින පින්කම කරන්න. කටිනයක් එනවා කියලා ඇහෙනකොට ගමේ පන්සලේ කටින එනවා කියලා කෑ ගහලා කියනකොට එහෙම හරිම ආසයි ඒකට දුවගෙන ගිහිල්ලා වදින්න. අපි චූටි කාලෙත් එහෙමනේ. අපිට අම්මලා පුරුදු කරේ කටිනයක් එනවා කියලා ඇහෙනකොටම දුවලා ගිහිල්ලා ඒකට සාදු කියන්න. ඉතින් අදටත් ඒ විදිහටම තමයි. ඉතින් දැන් නම් අපි ගොඩක් ලොකුයි. ඉතින් එතකොට දැන් අපේ අතින්ම අපි ලොකු කටින උත්සවයක් කරනවා කියන්නේ ඇත්තටම ගොඩාක් පිං. ඇත්තටම ඒක ලොකුම සතුටක්. ඉතින් ඔයාලත් ඊළඟ පාර මේ පාර කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඊළඟ පාර හරිය ඒ කටින පින්කම කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ සත්බුදු හාමුදුරන්ගේ කුටි වලටත් මල් පූජා කරලා මේ වෙනකොට හැබැයි බණ පටන් ගන්න ගිහලා හැමෝම වාඩි වෙලා ඉන්නේ බණ අහන්න. ඉතින් මේ මම ඒ අතර තමයි වීඩියෝ එක ගත්තේ. මොකද මං ගාව චුටි බබා ඉන්නවා. යත් එක්ක බණ අහන අයට කරදරයක් වෙයි කියලා මං ඉතින් එළියට එක්කගෙන ආවා යාව. ඉතින් මේ පන්සල ගැන කියන්න ඕන මේක මෙහෙණින් වහන්සේලා වැඩවසන පන්සලක්. ඉතින් ආරාමයක් කියලා තමයි හඳුන්වන්නේ. මෙහෙණින් වහන්සේලා දෙන්නෙක් වැඩවසනවා මෙතන. දෙනමක් වැඩවසනවා. ඉතින් දානමාන ආදීන් 3 මාසයක් පුරාවට ඒගොල්ලන්ව රැක බලාගෙන අඩුපාඩු හැමදේම සර්ව සම්පූර්ණ කරලා ඉතින් මම බාරගත්තත් මම ගොඩක් දුරක හිටියේ. මගේ අම්මයි තාත්තයි තමයි ගොඩාක් මහන්සි වෙලා මේක කරේ. ඇත්තටම ජාතිත් ඒගොල්ලන්ට සසරේ ගෙවන හැම ආත්මයකටම මේ පින් ලැබෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ අම්මා තාත්තට නිරෝගීවත්ව දීර්ඝායුෂව හැමදාම සතුටින් ජීවත් වෙන්නට
මම ප්‍රාර්ථනා කරනවා මට මේ කරපු උදව්වට මගේ අම්මයි තාත්තා ඒ වගේම මගේ මහත්තයා. ඉතින් මට ගොඩාක් උදව් කරා මේ පින්කම කරගෙන යන්න. අපි තමයි එකතු වෙලා කරේ. නමුත් මම පින්කම කරමු කියලා කියපු ගමන් එයාත් කිව්වා හා කරමු කියලා. ඉතින් ඒකත් ගොඩාක් එහෙම කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනේ කියනවනේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ පිනත් මට තියෙනවා. මේ ඉන්නේ මහත්තයා. අපි ඉතින් කටින වෙන මේ විදියට වෙනත් ගෙදරකින් තමයි තියලා තිබ්බේ. ඉතින් ඒ තියපු ගෙදර තමයි මේ තියෙන්නේ කාන්ති ඇන්ටිලා ගෙදර. ඉතින් එහෙත් ගොඩක් උදව් උපකාර කළා මෙහෙණින් වහන්සේව බලා ගන්න. හැම වෙලාවකම ගිහිල්ලා දානේ තියනවද නැද්ද මේ හැමදේම 3 මාසය පුරාවටම හොයලා බලලා තමයි වැඩ කටයුතු කරේ. ඉතින් හැමෝටම ගොඩක් පිං. ඒ වගේම මේ කටින උත්සවය සඳහා දානමාන ආදිය ලබා දුන්න හැමෝටමත් ගොඩක් පිං. ඒ සඳහා චීවරය ගන්න මුදල් ආධාර දීපු හැමෝටමත් ගොඩක් පිං. ඉතින් හැමෝම ගමේ පන්සලේ කටිනට සහභාගී වෙනවා. ඉතින් ඇතරම ඒක ලොකු පින්කමක්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් ඊළඟ පාර හරි පින්කම කරන්න. ඉතින් මේ තමයි චීවරය. ඉතින් මේක ඔළුවේ තියාගෙන මුතුකුටේ අල්ලගෙන තමයි යන්න ඕනේ. ඒක තමයි ඒකේ වතාවත් විදිහට යන්නේ. ඉතින් මම මේක උදේ කාලේ චීවරය පූජා කරන ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඔයාලට. ඉතින් එතකන් බලමු මේ කොහොමද කියලා. මේ තමයි ට්‍රැක්ටරය. ට්‍රැක්ටරෙන් තමයි අපි අරගෙන ගියේ චීවරය. මේකේ මට අවසාන ටික නම් පෙන්න ගන්න විදිහක් නැහැ. ට්‍රැක්ටරේ හදලා ඉවරුණාට පස්සේ කොහොමද කියන එක. මොකද මේ මම ඉවලි චුටි බබත් එක්ක හිටියේ වැඩත් වැඩි හන්ද මට වීඩියෝ කරගන්න ගොඩක් අමාරු නා. ඇත්තටම ගොඩක් ලස්සනට තිබ්බා. චීවරෙත් මෙතන මේ ස්ටූල් එක ගාවින් තියලා යනකොට හැමෝම සාදු කියනකොට ඒක හරිම ලස්සනයි. ඉතින් එහෙනම් බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.